අද වෙනද වගේම ඔයාලට ලස්සන පන්සලක් ගැන විස්තර සපයන්න තමා මම අද ඔබට ඉදිරිපත් වෙන්නේ. ඉතින් අපේ ඉස්සෙල්ලා වීඩියෝ එක ගංගාරාම සීමා මාලකයක් බලන්න ඇති. ඉතින් ඒ වීඩියෝ එක නොබැලුවා නම් ඒක බලලම මේ වීඩියෝ එක බලන්න. ඒ වගේම අපේ වීඩියෝ බලන ඕගොල්ලෝ අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් හුඟ කාලයකට පස්සේ පන්සලක් ගැන විස්තර ගෙන ආවේ. ගංගාරාම විහාරය කොළඹ දිස්ත්‍රික්කයට අයත් ඉතා සුප්‍රසිද්ධ විහාරස්ථානයක් ලෙස ගංගාරාම පුදබිම ඔබට හඳුන්වන්නට පුළුවන්. බේරවැව ආශ්‍රිතව පිහිටා ඇති ගංගාරාම විහාරය එහි තිබෙන සුවිශේෂී ව්‍යුහයක් පෞරාණික කෞතුක වස්තු නිසාත් එය ජනප්‍රිය සංචාරක ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඉතිහාසයට අනුව හික්කඩුව සුමංගල නාහිමියන් විසින් මුල්වරට වගුරුබිම් කැබැල්ලක කුඩා ආරාමයක් ලෙස ගංගාරාම විහාරය ආරම්භ කළ බව පවසනවා. අමතරව 19 වන සියවසේ සුප්‍රසිද්ධ නාවික වෙළෙන්දෙකු දොන් බැස්ටියන් මුදලි විසින් මාතරශ්‍රී ධර්මාරාම නාහිමියන්ට විහාරයක් ඉදිකිරීම සඳහා මෙම ඉඩම මිලටගෙන විශාල වියදමක් දරා දාගැබ මකර තොරණ අනුරාධපුර ශ්‍රීමහා බෝධියේ අංකුරයක් වූ බෝධීන් වහන්සේද රෝපණය කළ බව තවත් මතයක් වෙනවා. අද වන විට ගංගාරාම විහාරස්ථානයේ විහාර මන්දිරය, බෝධි වෘක්ෂය, ධාතු මන්දිරය, පුස්තකාලය, කෞතුකාගාරය, නේවාසික ශාලා, තෙමහල් පිරිවෙනක්, අධ්‍යාපන ශාලා හා දාන ශාලාවද පරිශ්‍රයේ දක්නට පුළුවන්. විහාරස්ථානයේ පුරා දක්නට ලැබෙන කැපී පෙනෙන ලක්ෂණය වන්නේ හින්දු දෙවිවරුන්ගේ පිළිම හා බොහෝ කලාත්මක ශෛලීන් ප්‍රදර්ශනය කරන ප්‍රතිමා, පිළිම හා රූප විශාල ප්‍රමාණයක් දක්නට ලැබීමයි. මෙහි ගෘහ නිර්මාණ ශිල්පය ශ්‍රී ලාංකික, චීන, තායි හා බුරුම සම්මිශ්‍රණයකි. විහාරස්ථානයට ඇතුල් වන තැනම මධ්‍යම උසක් ඇති රන් බුද්ධ ප්‍රතිමා දෙකක් දොරකඩ මුරකරුවන් මෙන් නැගී සිටී. විහාරස්ථානයේ ඇති දේව මාලිගාවේ පිටත අලංකාර මෝස්තර හා රන්වන් සැරසිලි වලින් සරසා ඇති අතර දේව මාලිගාවේ ප්‍රධාන භූමිය මෘදු කහ පැහැයෙන් සරසා ඇති සංසුන් කාමරයක් වේ. ගංගාරාම විහාරස්ථානයේ ධාතු මන්දිරයේ දිවයිනේ පැරණි කලා ශිල්පය සීගන්වන අලියතුන්ගෙන් හා හංසයන්ගේ සංකීර්ණ ලී කැටයම් සිත් නැදගන්නා සුළු ශිල්පීන් ආකෘතියන් ඇතුළත් වේ. සීවලි මහරහතන් වහන්සේ ඇතුළු බුද්ධ ශ්‍රාවකයන්ගේ කිහිප දෙනෙකුගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති ගංගාරාම විහාරයේ කෞතුකාගාරය එහි වත්මන් නාහිමියන්ගේ මූලිකත්වයෙන් වාස්තු විද්‍යා සැලසුම් මහාචාර්ය සදෙව් විට්ටනිත් මහතා හා මුසජී මහත්මිය විසින් නිර්මාණය කරන ලක්දත් වේ. කිහිපයන්ගෙන් සමන්විත මෙහි පළමු කොටසේ පෞරාණික එකතු කිරීම සමග බුද්ධ ප්‍රතිමා විශාල ප්‍රමාණයක් එක පෙළට තැන්පත් කර ඇත. මෙහි ඉපැරණි ඇත්දල, ලී කැටයම්, ලෝකඩ හා රත්රන් වැනි ලෝහවලින්, ශිලාමය හා දැවවලින් සාදා ලද විවිධ ඉරියව්වලින් යුත් වර්ණවත් බුද්ධ ප්‍රතිමා, පැරණි ඔරලෝසු, පුස්කොළපොත් ආදිය ඔබට දැකගන්නට හැකි. ඉතින් මම අද ඔබට තොරතුරු ගෙනාවේ ඉතා විශාල වටිනාකම සහිත පෞරාණික භාණ්ඩයන්ගෙන් සමන්විත මේ විහාරස්ථානයක් ගැනයි. ඉතින් තවත් අලුත් වීඩියෝ ගෙන හමු වෙනතුරු ඔබට සුබ දවසක්. අනිත් විහාරස්ථානයන් වලට වඩා
වෙනස්ම ඒ වගේම පෞරාණික කැටයම් වලින් සමන්විත ඒ වගේම පෞරාණික විවිධ දේවල් වලින් යුක්ත වූ මේ විහාරස්ථානය දැක බලා ගැනීමට ඔබත් පැමිණෙන්න.